තමයි සර් එකෙක්ගේ ලොකුම ගැටලුව තමයි සර්ගේ 17 Pro Max එක පෙන්වන්නලු. මෙච්චර මේ අපි මේ හොම්බෙන් ගිහිල්ලා පොකෙන් යන ගමන් ඉද්දිත් විභාගෙට තව මාස ගාණක් තියාගෙන හරි නයව පස්සේ පෙන්නන්න. හරිද අම්මෝ මට මහන්සි. මටත් ප්‍රෙෂර් හැදෙනවා උඹලත් එක්ක මයියකෝ විභාගයක් ලියන්න නැති මං වගේ මිනිහෙක්ටත් ප්‍රෙෂර් හැදෙනවා උඹලට මේව පැහැදිලි කරලා දෙන්න ගියා. හරිද? උඹලගේ මොන හරි ගැටලු තියෙනවා නම් මේ වෙනකොට සිලබස් එකේ හෝ වේවා මොකක් හරි එකක ගැටලු එහෙම තියෙනවා නම් මොනවද ඒ ගැටලු කියලාත් මට දාන්න කොහොමද? මොනවා හරි ගැටලු තියෙනවද? පාඩම් කරන්න දේවල් නැද්ද? පාඩම් කරන්න හිතෙන්නේ නැද්ද? එක්කෙනෙක් දානවා සර් එකෙක්ගේ ලොකුම ගැටලුව තමයි සර්ගේ 17 Pro Max එක පෙන්වන්නලු. මෙච්චර මේ අපි මේ හොම්බෙන් ගිහිල්ලා පොකෙන් යන ගමන් ඉද්දිත් විභාගෙට තව මාස ගාණක් තියාගෙන හරි නයව පස්සේ පෙන්නන්න. මේ ආපන්. හරිද? මේ ආපන්. ඒව පස්සේ අපි බලමු. මේ මම මේ ඔයාගේ ගැටලු ගැන ඇහුවේ එකෙක් දානවා සර් පාඩම් කරන්න හිතෙන්නේ නැහැ මට නිදිමත එනවා. පේපර් පන්ති ඇතුලේ තමයි මේව කතා කරන්න ඕනේ. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ නිදිමත එනවා. ඔයා පාඩම් කරද්දී නිදිමත එනවා නම් දේවල් කීපයක් තියෙනවා කරන්න. පළවෙනි එක තමයි ඔයා යම් විෂයක් පාඩම් කරද්දී ඔයාට නිදිමත එනවා නම් පළවෙනිම ඔප්ෂන් එක විදිහට ඔයා පාඩම් කරන ක්‍රමය මාරු කරන්න. ඒ කියන්නේ ඔයා පොත දිහා බලාගෙන එක දිගට කියවනවා වගේ කන්නම් කරන්නේ ඒක කරන්නේ නැතුව වෙන විදිහකට එක්ක කෙටි සටහනක් ගහන්න එක්ක නැත්තම් කාට හරි උගන්වන විදිහට එහෙම කරන්න. හරිද? එහෙම නැත්තම් ඒක ඔයාට කරන්න අමාරු නම් ඒ කොහොමත් මේ විෂය පාඩම් කරන්න බැයි නම් ඔයා දෙවෙනි ඔප්ෂන් එක විදිහට පාඩම් කරන විෂය මාරු කරන්න. ඔයා වෙන විෂයක් අරගෙන පාඩම් කරන්න බලන්න. හරිද? ඒත් දැස ඒත් මර නිදිමත එනවා. එහෙනම් පුතේ ඔයා ටිකක් පොත වහලා එළියට ගිහින් හොලන් වදින්න පොඩ්ඩක් එළිය ඇවිදලා කරලා ඔය බල්ලෙක් පූසෙක් ඉන්නවා නම් හොරතල් කරලා ගෙදර අම්මට පොඩ්ඩක් කරදර කරලා නංගිට මල්ලිට පොඩ්ඩක් කරදර කරලා ආයෙ ඇවිල්ලා වාඩි වෙලා බලන්න. හරිද? ඒත් නිදිමතයි නම් ඔයා හොඳට වතුර එකක් බීලා එන්න. හරිද? හැබැයි ගොඩාක් බිව්වොත් එහෙම චූබර එනවා. ඒ වැඩෙත් කරගන්න. හරි. ඔයාට ඒත් නිදිමත නම් ඔයා හොඳට නාන්න. ඔයාට මහන්සි. ඔයා හොඳට නාන්න. හරිද? හොඳට නාලා හරි ඇඟ හොදලා හරි ඇවිල්ලා පාඩම් කරන්න පටන් ගන්න. හරිද? ඒ ඔක්කොමත් කරලත් ඔයාට ඒත් නිදිමතයි නම් උඹ බුදිය ගනින් බං. උඹට තියෙන නිදිමත. හරිද? එතනින් එහාට දෙයක් නෑ උඹ බුදිය ගන්න. ඔය ඔක්කොමත් කරලා උඹට බැරි නම් ඇත්තටම පාඩම් කරන්න හිතෙන්නේ නැත්තම් නිදා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. හරිද? රයිට්. ඊගාව එක අන්න සබ්ජෙක්ට් 9 බැලන්ස් කරන්න තේරෙන්නේ නෑ සර්. හොඳ ප්‍රශ්නයක් හැබැයි කොල්ල ඇහුවේ. අද කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි මන් දන්නේ ඇහුවා නියම ප්‍රශ්නයක් සබ්ජෙක්ට් 9 බැලන්ස් කරන්න තේරෙන්නේ නැහැ කියලා. ඔව් ඉතින් සමහර කෙල්ලොන්ට තේරෙනවා කොල්ලෝ 10ක් විතර බැලන්ස් කරන්න. සමහර කොල්ලොන්ටත් තේරෙනවා කෙල්ලෝ 10ක් විතර බැලන්ස් කරන්න. සබ්ජෙක්ට් 9 තමයි බැලන්ස් කරන්න තේරෙන්නේ නැත්තේ. උඹලට අනිත් ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන්. හරි. ඔන්න අහගනින්. හරි. කියලා දෙන්නම් විදිය. හරි. දැන් ඔයාට තියෙන්නේ ඊටාම සීමිත කාලයක් හින්දා මේ ක්‍රමවේදය අනුගමනය කරන්න මම මේක මීට කලිනුත් කියලා දීලා තියෙනවා. බොහොම හොඳයි. ඔයාලා මේක අනුගමනය කළේ නෑ. මම දන්නවා. ඔයාලගේ ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕනේ විදිහට කරද්දි. කියන්නේ මම කියන දේවල් නොකර ඉන්නකොට ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි මම මේක ඔයාලට කියලා දෙන්නේ. හරි. මම මේක ඔයාලට කියලා දෙන්නේ. හොඳට බලාගෙන ඉන්න. හරි. සබ්ජෙක්ට් 9ක් බැලන්ස් කරන්න පුතා ඔයා පාඩම් කරනකොට විනාඩි 20 කෑලි වලට කඩන විදිය ඔයා තීරුම් අරගන්න ඕනේ. ඒ කිව්වේස ඒ කිව්වේ ඔයා අනිවාර්යෙන්ම පාඩම් කරද්දි පුතේ හරි පාඩම් කරද්දි ඔයා අනිවාර්යෙන්ම පාඩම් කරද්දි මෙන්න මේක හොඳට මතක තියාගන්න. අපේ මනස හැමතිස්සෙම ලෑස්ති වෙලා තියෙන්නේ මුල් විනාඩි 20කදී ඒකාකාරීව කරන වැඩක් ග්‍රහණය කරගන්න විතරයි. ඒ කියන්නේ කවුරු හරි ළමයෙක් කියනවා නම් සර් මම පැයක් පාඩම් කරනවා මේ විෂය කියලා. ඇත්තටම ඌ පැයක් පාඩම් කරනවා නෙවෙයි. ඌ පැයක් පාඩම් කරනවා. බට් ඌට මතක හිටින්නේ මුල් විනාඩි 20 කොටස විතරයි. ඒක තමයි ඇත්තම කතාව. ඒ හින්දා උඹ පැයක් නෙවෙයි පැය දෙක තුනක් නෙවෙයි කොච්චර පාඩම් කළත් ඔයාට මතක හිටින්නේ පුතේ අර මුල් විනාඩි 20 පාඩම් කරන ටික පමණයි. ඒක ලොකු ගැටලුවක්. ඒ හින්දා ඔයා කරන්න ඕනේ දවසකට පැයක් පාඩම් කරන්න පුළුවන් විදිහට විනාඩි 20 වෙලාවල් 3ක් වෙන් කරන එක. හරිද? හිතන්නකෝ උදේ ඔයා දැන් නැගිටින්නේ පාන්දර 5ට නම් ඔයා ඇහැරෙනවා ඊට විනාඩි 20කට විතර කලින්. ඇහැරිලා ඒ විනාඩි 20දී එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරනවා.
ඔයා මේ සබ්ජෙක්ට් ටික වර්ග කරන්න. ඔයාට තියෙන්නේ 9යිනේ. හරිද? මුල දවසේ සිංහල, බුද්ධ ආගම, ඉතිහාසය වගේ ටිකක් දාගන්නවා. හරිද? ඊට පස්සේ ඊගාව ඔයාට කැමති විදිහකට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ ටිකක් දාගන්නවා. හරි. ඊට පස්සේ කාණ්ඩ විෂයන් ටික ඕනනම් දාගන්නවා. මම නම් භූගෝලය කරපු හින්දා භූගෝලය දාන්නම්. ඔයා කොමර්ස් නම් කොමර්ස් දාගන්න. භූගෝලය ඊට පස්සේ මං සෞඛ්‍ය කරපු හින්දා සෞඛ්‍ය දාගන්නවා. හරිද? ඔයා කැමති එකක ICT හරි මොන හරි. ඊට පස්සේ මෙතෙන්ට පුතා ඊළඟට ඔයා කරන సౌందර්ය විෂය, කාණ්ඩ විෂය මොකද්ද? මං නම් නාට්‍ය කරේ. මං නාට්‍ය කියලා දාන්නම්. හරිද? ඔයා කරන එක දාගන්න. හරිද? ඔය විදිහට හදාගන්න ඔයා මෙන්න මෙහෙම විෂයන් තුන. මේක මෙහෙම අයියා කැමති විදිහකට. දැන් ඔයාට මෙතෙන්ද භූගෝලය ඕනේ නම් එහෙම දාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ මට. හරිද? කොහොම හරි තුනකට කඩන්න. ඊට පස්සේ ඔන්න පළවෙනි දවස day 1 පළවෙනි දවසේ ඔයා අර උදේ පාන්දර නැගිටලා මුල් විනාඩි 20 දී පාඩම් කරන්නේ සිංහල කොටස. හැබැයි විනාඩි 20යි. ඒ විනාඩි 20 දී ඔයා පාඩම් කරන්න ඕනේ. ෆෝන් එක පැත්තක තියලා අවධානයෙන්ම පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා වෙනද වගේම ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේදී පාඩම් කරන්න යන්න එපා. ඒ බාහිර ක්‍රියාකාරකමුයි අරව මේ ඔක්කොම ටික කරන්න. ඊට පස්සේ හවස පන්ති යනවා නම් පන්ති ගිහිල්ලා හවස ගෙදර එන්න. ගෙදර ඇවිල්ලා ඔයා වෙලාවක් තෝරගන්න ඇඟපත හොදගෙන ඉවර වෙලා විනාඩි 20ක වෙලාවක් වෙන් කරන්න ඕනේ හැබැයි. 7ට 7:00ට විතර ඔන්න ඔයා විනාඩි 20ක් වෙන් කරගන්නවා. ඒ විනාඩි 20 දිත් ඔයා මේ තියෙන දෙවෙනි විෂය බුද්ධ ආගමෙන් මොනවා හරි ටිකක් විනාඩි 20ක් පාඩම් කරනවා. ඊට පස්සේ පුතේ නිදාගන්නේ දැන් 10ට නම් නෑ 10ට නෙවෙයි දැන් උඹලා කොහමද 11 පහු වෙනවා නිදාගන්න 12 පහු වෙනවනේ. හරිද? නිදාගන්න විනාඩි 20කට කලින් ඊළඟ විනාඩි 20 වැය කරලා ඔයා ඉතිහාසයේ කොටස බලනවා. හරිද? නොදැනුවත් පුතා විනාඩි 20 20 කෑලි 3කින් ඔයාට පැයක් දවසකට පැයක් පාඩම් වෙලා ඉවරයි. ඒකේ විශේෂත්වය තමයි ඔයා අන්න අර බෑ කියපු එක කරලා මොකද්ද විෂය 3ක් එක දවසක බැලන්ස් කරලා. ඒකේ ලස්සනම කෑල්ල මේ විනාඩි 20 කෑලි වලට පාඩම් කරපු හැම විෂය කරුණක්ම ඔයාගේ ඔළුවේ තියෙනවා. ඔයාට ඒක මතකයි. ඒක තමයි පුතා විදිය. ඊට පස්සේ day 2 එකේදී ඔයා මේ ක්‍රමයේම දානවා මේ විෂයන් තුනට. තුන්වෙනි දවසේ day 3 එකේදී ඔයා ඊට පස්සේ මෙන්න මේක දානවා. හරිද? මේ විෂයන් තුනට. හරිද? දවස් 3ක් යනකොට විෂයන් 9ම පුතා පාඩම් කරලා ඉවරයි. ඒකෙත් ලස්සනම කෑල්ල මම ඔයාට කියන්නම්. හරිද? ඔයා සිංහල වලට විනාඩි 20යි, බුද්ධ ආගමට විනාඩි 20යි, ඉතිහාසයට විනාඩි 20යි. හරිද? ගණන් විද්‍යාව ඉංග්‍රීසි වලට විනාඩි 20 ගානේ, භූගෝලය සෞඛ්‍ය නාට්‍ය වලට විනාඩි 20 ගානේ. ඔයා දවස් 3ටම පාඩම් කරලා තියෙන්නේ පුතා පැය 3යි. දවස් 3ටම පාඩම් කරලා තියෙන්නේ පැය 3යි. පැය 3ෙන් ඔයා විෂයන් 9ක් පාඩම් කරලා ඉවරයි. ඒ විෂයන් 9 වැදගත්ම කරුණු ඔයා පාඩම් කරලා ඉවරයි. අනිත් එක හැබැයි මතක තියාගනින් මෙන්න මේක. මේ විෂයන් වල ඔයා පාඩම් කරද්දි මේ විනාඩි 20 අවධානය දෙන්න ඕනේ. ඔයාට හොඳටම පුළුවන් ඒවට නෙවෙයි. ගුත්තිලේ කවි ටික උඹට පාඩම් නම් උඹ මේ විනාඩි 20 ගුත්තිලේ කවි පාඩම් කරලා හරියන්නේ නැහැ. ඔයාට බැරි කතරෝකාරක කර්මකාරක නම් ඒක බලන්න. හරිද? බුද්ධ ආගමේ ඔයාට පුළුවන් කොටසක් තියෙනවා නම් ඒක අතහැරලා බැරි කොටස විතරක් පාඩම් කරන්න. හරිද? මේකෙදි අන්න ඒක හොඳට මතක තියාගන්න. හරිද? මේ විනාඩි 20 කෑලි වල පාඩම් කරන්නේ පුළුවන් දේවල් නෙවෙයි. පුළුවන් දේවල් ආයෙ බැලුවා කියලා ආයෙ හොඳට පුළුවන් වෙන්නේ නැහැ. හරිද? බැරි දේවල් තමයි බං අපි පාඩම් කරන්න ඕනේ. දැන් තේරෙනවනේ ඔයාට මේ වැඩි. මේ විදිහ අද ඉඳන් ඔයා ක්‍රියාත්මක කළොත් හරිද? අද ඉඳන් එක දිගට දෛනිකව දවස ගානේ මේක ක්‍රියාත්මක කළොත් පැටියෝ අද හරියටම ගත්තොත් එහෙම පළවෙනිදා නයිස් ජූනි 1 හරිද? අපි දෙසැම්බර් මාසේ අතෑරලා ජූලි අගෝස්තු සැප්තැම්බර් ජූනිත් ගමුකෝ. ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් කියලා අපිට මාස 6ක් තියෙනවා. මාස 6ට ඔයාට අපි දින 30 ගානේ දැම්මොත් කොච්චරක් තියනවද කියලා බලන්න නිකන්. 30 වැඩි කිරීම 6 කීයද පුතා? උඹලට ගණන් බැයිද? 30 වැඩි කිරීම 6 180යි. 180යි. පුතා දවසකට පැය ගානේ ඔයා පැය 180ක් පාඩම් කරලා මේ පැය 180 අනෙත් අමතර වැඩ අයින් කරලා නෙවෙයි පැටියෝ. අනෙත් අමතර වැඩත් කරන ගමන් ඒවත් කරලා තමයි ඔයා පැය 180ක් පාඩම් කරලා තියෙන්නේ. හරිද? පැය 180 බෙදන්න පැටියෝ 9න් එතකොට ඔයාට එනවා
එක විෂයකට ඔයා මේ මාස ගානේදී වෙන් කරපු පැය ගාන 9න් බෙදුවාම කීයද පුතා 180 පුළුවන් නම් කියන්න 9න් බෙදුවාම කීයද නයිස් ඔයාට තේරෙනවා විනාඩි 20ක් නෙවෙයි පුතා මේ පැය 20ක් හරිද ඔයා සිංහල වලට වෙන් කරලා තියෙනවා මේ මාස ගානේදීම පැය 20ක් ඔයා ගණන් වලට වෙන් කරලා තියෙනවා පැය 20ක් දැක්කද ඔන්න ඔහොමයි පුතා තේරෙන්නේ නැති වෙන්න විෂයන් 9ක් බැලන්ස් කරලා හොඳ ප්‍රතිඵලයක් දාන්නේ හැමතිස්සෙම මතක තියාගන්න පේපර් එකක උනත් විභාගයකදී උනත් වැඩිපුර රිසල්ට් අරගන්නේ පාඩම් කරපු එකට වඩා ප්ලෑන් කරපු එක හරිද මෙන්න මේ ප්ලෑනින් එක ඔයාගේ ඔළුවේ තියෙනවා නම් මේ විදිහට විභාගයක් ප්ලෑන් කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේත් ඔයාට ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන් වෙයි හරිද රයිට් දැන් ඔන්න මම කියලා දුන්නේ කරන විදිහ. ඒ විනාඩි 20 කියන කෑල්ල ඇතුලේ ඔයා පාඩම් කරන්නේ කොහොමද? ඒක ඔයාට අයිති. කෙටි සටහනක් ගහනවද? කාට හරි ඒක උගන්වනවද? එහෙම නැත්නම් ඔයා ඒක හයියෙන් කියවමින් පාඩම් කරනවද? මන් දන්නේ නැහැ ඔයාට කැමති විදිහ. හරිද? හැබැයි පොඩි දෙයක් කියලා දෙන්නම් මනෝවිද්‍යාත්මක කෑල්ලකුත් මේකට. පළවෙනි එක අපිට පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙන්න හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක ඔයාගේ කාමරයේ තියෙන ආලෝකය. ඔයාගේ කාමරයට ජනේලකින් හොඳ ඉරේලියක් වැටෙන්නේ නැත්නම් උදේ වරුවට රාත්‍රී කාලයේදී කාමරය ඇතුලේ කහ පාට ආලෝකයක් නම් තියෙන්නේ කිසිම වෙලාවක ඔයාට පාඩම් කරන්න බෑ. අඳුරු පරිසරයක පාඩම් කරන්න බෑ සහ කහ ආලෝකයේදී නිදිමත එනවා වැඩි. ඒ හින්දා පුළුවන් තරම් ඔයාගේ කාමරේ බල්බ් එක රැයට පාඩම් කරනවා නම් සුදු පාට බල්බ් එකකට මාරු කරගන්න සුදු එළියක් එන බල්බ් එක. හරිද? ඊට පස්සේ පුතා පුළුවන් නම් ජනේලයක් ඇරලා නිතරම කාමරයට දවල් වරුවේ නම් එළිය එන විදිහකට තියාගන්න. හරිද? රයිට්. ඊගාව එක තමයි ඊගාව එක ඔයාගේ පොත් මේසේ මෙන්න මේ වෙනස කරන්න හෙට ඉඳන් මම මේක කියලා තියෙනවා පිරිත් යනවා. ඔයාගේ පොත් මේසේ බලන්න අම්මයි තාත්තයි විතරයිනේ නැත්තේ. අනිත් හැමදේම පොත් මේසේ උඩ තියෙනවා. හරිද? ඊයේ කාපු ටොපි කොලයි චොකලට් කොලයි අර යෝ වන්දනේ මයිලෝ බීපුවයි හැම එකම උතන තියෙනවනේ. ඔය පොත් මේසේ උඩ ඔයා හෙට ඉඳන් තියාගන්න පුළුවන් මේ ප්ලෑන් එකට වැඩ කරනවා නම් ඔයා හෙට පාඩම් කරන විෂයන් තුනට අදාළ පොත් ටික විතරයි. ඊගාව දවසේ චේන්ජ් කරන්න ඔයා ඊගාව දවසේ පොත් මේසේ උඩ තියාගන්න මේ ටික විතරයි. අනිත් පොත් මොකද කරන්නේ සර්? ගිනි තියන්න එපා. රාක් එක දාලා තියාගන්න. අවශ්‍ය වෙලාවට ගන්න. හරිද? ඔය මේසේ උඩ ඒ පොත් තුන විතරක් තියෙද්දි ඔයාගේ අවධානය ඒකාකාරීව මේ විෂයන් තුනේ තියාගන්න පුළුවන්. මොකද මේ ගොඩක් තියෙද්දි මේව කරද්දි ඔයාට හිතෙනවා භූගෝලයක් ටිකක් තියෙනවනේ. ඒකත් පොඩ්ඩක් බැලුවොත් හොඳයි. ගානක් හැදුවොත් හොඳයි. එහෙම බෑ. මේ රොටේෂන් එක හරියට යන්න. මේක හරියට ඔලුවට දාගන්න මේ හරියට මේ වැඩේ කළොත් අනිවාර්යෙන් ඒ 9ක් ගන්න පුළුවන් ඈ. මම මේ බොරු නෙවෙයි කියන්නේ මේ යකෝ එක විෂයකට පැය 20ක් කියන්නේ හොඳටම ප්‍රමාණවත් තාමත් උඹට ගොඩ යන්න අවස්ථාව තියෙනවා. කෙලව ගත්තේ නැති වුණොත්. හැබැයි මතක තියාගන්න මේ ගත වෙන පැය දෙකත් ඔයාට නැති වෙනවා ඈ. මතක තියාගන්න දැන් ඔයා මේ පන්ති ඉන්නවනේ පැය දෙකක්. එහෙම පැය පොඩ්ඩ අඩු වෙන එක මිසක් වැඩි වෙන්නේ නැහැ පුතේ ඈ. දැන් අපි මෙතන පැය 20ක් එක විෂයකට කියලා කතා කරාට හෙට දවසේදී මේ පැය ගාන අඩු වෙනවා. අනිද්දාද මේ පැය ගාන තව අඩු වෙනවා. ඒ හින්දා මේ වෙලාව ඒකාකාරී නෑ. මේ විදිහටම තියෙන්නේ නෑ. අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ. ඒ හින්දා හොඳට මතක තියාගන්න අද ඉඳන්ම වැඩේ පටන් ගන්න පුළුවන් නම් හොඳයි. අද ඉඳන් අමාරු නම් හෙට උදේ පාන්දර ඉඳන් හරි වැඩේ පටන් ගන්න. හරිද? අම්මෝ මට මහන්සි. මටත් ප්‍රෙෂර් හැදෙනවා. උඹලත් එක්ක මයියකෝ විභාගයක් ලියන්න නැති මං වගේ මිනිහෙක්ටත් ප්‍රෙෂර් හැදෙනවා. උඹලට මේව පැහැදිලි කරලා දෙන්න ගියා. හරිද? හරි.